මේ බලන්න මගේ කේල් පැලේ මේ ගොළු බෙල්ල ඇවිල්ලා ඉන්න හැටි මං රැයට මෙන්න මෙහෙම බෝතලේ දාන තිබුණේ. මෙහෙම දාලා වහලා තිබුණේ. මෙන්න මෙහෙම දාලා තිබුණේ වහලා. මේ බෝතලේ ඇතුලේ ගිහිල්ලා මේක කන්න ගිහිල්ලා. ඉතින් මං දැන් වෙලාවට මෙන්න මෙයාව දැක්කේ. දැන් මං කරන්නේ හිට රැටක් තිනවා. හරි. දැන් මෙයා මේක ඇතුලේ. මෙයාව බං ගිහිල්ලා පාරට දානවා. චුට්ටකින් එතකම් බහලා තියෙනවා. බලන්න මොන විදිහකටවත් බේර ගන්න බෑනේ මේ කේල් පැල. අයියෝ. මේවා නම් මේ වින්ටර් කාලේ හැදුනා. මේ හින්දා ඒ ටික තියෙනවා. මම හරි ආසයක් තමයි මේ කේල්. හරි අමාරුයි හිටව ගන්න. බලන්න. මේ බලන්න ඉන්න හැටි මේගොල්ලෝ. මේ කොච්චර දැම්මත් ඉන්නවනේ. එකක් වීඩියෝ එකේ හිමේ දුවයි මොකද මම මේ අරගෙන මින් අරගන්න ඕනේ. අරගෙන අතවත ගන්න ඕනේ පස්සේ. මං අන්න එහෙම තමයි මේගොල්ලන් වාස් කරන්නේ. නැත්නම් මේ පැල එකක් ඉතුරු කරන්නේ මේගොල්ලන්. කොම් කාලා දානවා. රැටත් ඇවිල්ලා හිඳිනවා මේගොල්ලන්. කොච්චර හින්දත් මේගොල්ලෝ එනවා. හරි අමාරුයි. මේ බලන්න මගේ මුකුණු වෙන පැල ටික මම වහලා තියාගෙන තියෙන හැටි. බීට් පැල ටික දැන් හිටවන්න කාලේ හරියි. ගහේ කොළ ටික කැඩුවා. ඉදිච්ච කොළ ටික. මේවා මේ විදිහට පරිස්සම් කරගත්තේ නැත්තම් ඔක්කොම ටික කාලා දානවා. පේනවද බෝංචි ඇටයක් පැලවෙලා මන් දාපු. දැන් මන් දාපු ඒවා මේ ඇට දාපු තැන් මතකත් නැහැ මොනවද දැම්මේ කියලාත්. ඒ ටික කොහොමද දැම්මම මේ ගොළු බෙල්ලන්ව මේ තියෙන්නේ මගේ පුංචි මිදුලේ තියෙන මල් ගස් ටික. මේ මෙහෙම තමයි මගේ පොඩි මිදුල තියෙන්නේ. මේ සලාද මේක මේ හොඳට හැදෙනවා. මේ චුට්ටක් අවුෙද්දි හොඳ ලස්සනට හැදෙනවා. මම යම අවුරුද්දෙම හිටමු. මේ මම ඊයේ මේ සේර පැලේ මං හිටවල තිබුණා. මං ඒක ආයි ගැලෙව්වා. මට ඒ තැන අවශ්‍ය හින්දා මේ තියෙන්නේ. මේක මං දැන් ආයි මේ පෝච්චි එක හිටවන්න ඕනේ. අද හිටවන්න ඕනේ. අද මං කොහෙවත් යන්නේ. අද ගෙදරට කවුරුවත් එන්නෙත් නෑ. අද මම මේගොල්ලොත් එක්ක තව චුට්ටකින්
සැරේ මං හිටුව වේලාසනින්ම සලාද ටික. මොකද මේ එතකොට හැදෙනවා. ඒ හින්දා. එතනින් ගියාම මේ මගේ ගොටු කොළ පැලේ එයාටත් මම පොඩ්ඩක් දැන් පස්සේ හිම දාලා තියෙනවා. අම්මට පැල දෙක තුනක් හිටෙව්වා. ඒවත් වහලා තමයි තියන්නේ. මොකද මේ ගොළු බෙල් වෙනවනේ. මේක දානවා. බලන්න වහලා ඕනනම් තියාගන්න අපි. මේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි මට තියෙන අපිට කිව්වොත් ගොඩක් මට තියෙන ප්‍රශ්නේ මේ ගොළු බෙල්ලන්ගෙන්. මේක ඇවිල්ලා ඔසිලි කියලා જાතියක්. මේක කෑම් වලට දානවා. මේක කොහොමද කියන්නේ? මේක හර්බ්ස් જાතියක්. සුවඳ කරන එකක්. ඉතින් මේක මම මේ ගත්තා. එනකොට මට තාම හිටවන්න බැරි වුණා. දැන් මම අද මේක හිටවනවා. මේකත් ඒ වගේ මම ආසයි සාමාන්‍යයෙන් කුළු බඩු වගේ જાති වලට. මේ ස්ට්‍රගෝන් කියන්නේ මේකත් මස් වලට දානවා. මේකත් සුවඳ එකක්. ඉතින් මම මේකත් ගත්තා. ඒකත් හිටවන්න. එයාපෝට් එකක් ළඟ. ඔර්ලි කියන එයාපෝට් එක ළඟ. විනාඩි 5ක් යනකොට ෆ්ලයිට් එකක් යනවා. 5ක් යනකොට යනවා. ඉතින් හරි මේ අමාරුයි කතා කරන්නත් බෑ. ගොඩාක් වෙලාවට සද්දේ එළිය ඉඳන් කතා කරනවා. මේ තියෙන්නේ මම දැන් මේක හදලා තියලා තියෙන්නේ. මේක හිටවන්න තියෙනවා මගේ නිවිති පෙළ වගේ. ඉතින් තාම එළියට දාන්න බෑ නිවිති පෙළ. මොකද මේ සීතලයි. ඒ හින්දා මේ තියෙන්නේ ලූණු කොළ වගේ අර චයිස් කියන්නේ ඒවා. මේක මේ කෑම වලට දානවා. මේවා කෑම වලට උඩින් දානවා ලස්සනට කපලා හැම. එහෙරුණාම මෙතන තියෙනවා තව ස්ට්‍රෝබෙරි පෙළ වගේක්, බීට් පෙළ වගේක්. පේනවද දැන් ඔය අරක ගිහිලා විනාඩි 5ක් ගියේ නෑ. මේ බලන්න. අද පේන්නේ නැහැ ෆ්ලයිට් යනවා මස්සන. අnder බලාපොරොත්තු වත්තෙන් යනවා පේන්නේ. ඔන්න බලන්න දැන් විනාඩියක් නැහැ. තප්පර ගානකින් ආයි තව එකක් එනවා. මේ තියෙන්නේ කැක්ටස් එකක්. මේ පැලේ තියෙනවනේ දැන් මේක හරි ලස්සනයි. මේක ලස්සනයි කියන්නේ මේ තාම හැදිලා නැහැ මේ සැරේ. මේක මැරෙන්නේ නැහැ. මේක තියෙනවා සීතල කාලෙත් ඔහේ යාල්ලාගෙන ඉන්නවා. ඊට පස්සේ මේක පිරෙන්නම හැදෙනවා. පෝච්චි පිරිලා එල්ලෙනවා. හරි ලස්සනයි එතකොට. මේක ඇවිල්ලා මේ වැල මේක බලන්න හොඳට. මේකේ නම ඔයගලන් ගහලා බලන්න මේකේ ක්ලිමාටිස් කියලා. හරිම ලස්සනයි. මගේ හැම සැරේම මල් වලින් මේක ලුකුවට වැල යනවා. ඊට පස්සේ මල් පිරේනවා. හරි ලස්සනයි. මේක නම් මට මගේ දුව ගෙනල්ලා දුන්නා. ඒක තෑග්ගක්. එයා අර කාන්තා දිනේ දවසේ එනකොට එයා මට මේක ගෙනත් දුන්නා. එයාගේ හස්බන්ඩ් එනකොට. ඉතින් මම ඒකට ආසයි ගන්න කිහිටිය ගෙනත් දුන්නා. මේ තියෙන්නේ මගේ ගස් ගෝව පැලයක්. පැල වෙලා තිබුණා මම ඒක එහෙමම තිබ්බා. හරි. ඔන්න බලන්න අනිත් එක එනවා. තප්පර මම හිතන්නේ කිමක් 4ක් විතර යනවා ඇති. මුතුම විදිහට ෆ්ලයිට් යනවා. ඒ තරම් සෙමේ කොහේ යනවද මන් දන්නේ. එතනින් ගියාම මෙන්න මේක. ඊගා ස්ටාර්ස් වගේ තියෙන මල මම හරි ආසයි. මෙයා තාම හැදිලා නැහැ ගොඩක්. මේ බෙලි බෙල් කියලා ගහලා තියෙන නම. sexy frogot. නම් අමුතු එක නම. ඉතින් මේ මම ඒකට ආසයි. ඒරුණාම මෙන්න මේ මලට ආසයි. පේනවද මේ? මෙන්න මේ මලට මං හරි ආසයි. ඒක දිග නට්ටක් ඇවිල්ලා මේ බලන්න එන හැටි. ඒක එතනින් ගියාම මෙයාට මං ආසයි. මෙයත් එහෙමයි. මේක පිරෙන්නේ එනවා පෝච්චි. තාම හැදිලා නැහැ මේ සැරේ. මේකත් ලස්සනයි.
මේ ඔක්කොම හැදුනා මම පෙන්නන්නම් කොහොමද ලස්සන කියලා. හරි ලස්සනයි. මම වඩි ගාව ෆ්ලයිට් එක ගත්තා. තප්පර දෙකක් වගේ යන්නේ නැති. ඔව්. මේක ඇවිල්ලා කියන්නේ මම නම් කියන්නේ මේකට බටර්ෆ්ලයි කියලා. ලස්සනයි. මේ ටික තමයි මගේ තියෙනවා ගාව රෙලි තියෙන ඒවත් මගේ තමයි. රෝලිව් ගහ, රෝස්මෙරි ගහ, චෙරි ගහ ඔක්කොම මගේ. මේ ඉස්සරහ ගෙදර ඉන්නේ මේ වෙන කාණ්ඩයක්. අර පේන්නේ ලොකුට අත්තික ගහක්. ඒක මේ ගෙඩි එනවා සමයක කාලෙදී අම්මේ කියන්න බැරි තරම් ගෙඩි ගොඩක්. එතකොට කුරුල්ලෝ හරියට එනවා ඒකට. කන්නේ නැහැ අපි කන්නේ නැහැ. ගෙඩි දෙක තුනක් කෑවට කන්නේ නැහැ. කන්න මන් දන්නේ ඒක ඒ දැකලම අප්පිරිය වෙනවා. හරි හොඳ දෙයක් ඒ උනාට කන්න බෑ. සමහර දවස්වලට මං ජෑම් හදනවා. ජෑම් හදලත් කන්නේ නැහැනේ සීනිනේ. ඉතින් ඒක හින්දා කන්නේ නැහැ. තව පේනවා ඇති මේ ඔය නිකන් කෝටු මේ තියෙන චෙරි ගහ ඒකේ මල් පිපිලා තියෙනවා. චෙරි මල් මේ සැරේ ටිකයි පිපිලා තියෙන්නේ. ගිය සැරේ නම් ටිකක් වැඩියෙන් පිපුණා. ඒ ඇරුණාම එනේ මේ ගහට මම හරි ආසයි. හරිම ලස්සනයි ඒකත් හැදුනහම නිකන් මේ වටේට හැදෙනවා ඒක. හරි ලස්සනයි. තිපුඩි වම්බුටු ගස් තුනක් හිටවගෙන තියෙනවා මම. මට හිතෙනවා ඒ ඇති කියලා වම්බුටු ගස් තුනක් මට. ඉඩකඩ තියෙන හැටියටත් එපා හිටව ගන්න. අනිත් එක ගෙදරට ඇති තරමට අපි මොකද නිතර බත් කන්නේ නැහනේ. ඒක හින්දා කන වෙලාවට මේ හැදුනහම හොඳයි. ඉතින් ඒකේ ඇති. ওই ටික තමයි මගේ දැනට තියෙන්නේ. හැබැයි මම ඔයගලන්ට පෙන්නන්නම් තව මාසයක් විතර යද්දි කොහොමද කියලා. මාර ලස්සනට එනවා. මේ වගේ මල් පිරේනවා. ඊට පස්සේ හිතා ගන්නත් බෑ මෙච්චර පුංචි තැනක්ද මේ කියලා. ඒ තරමටම මල් එනවා. මේ රෝස ගහේ එන්නේ මේ එක මල නෙමෙයි. මේ රෝස ගහේ මල් එනකොට එන්නේ පුකුරු වන දැන් මල් එන්න හදනවා. මේ බලන්න මේ පුකුර හැදෙන්න හදන්නේ. මේකෙත් පොහොට්ටු මම හිතන්නේ ඔව් 5-6ක් එකට තියෙනවා මේ. හැම එකකම මෙහෙමයි. හරි ලස්සනයි මේ මල් මේ ගහේ පිපුණාම. පෙන්නන්නම්කෝ මම. ඉතින් මේ ටික තමයි මගේ වගාවේ විස්තරේ. හැබැයි මේක ඉවර නෑ. මම හරි ලස්සනට මං හදලා ඔයගලන්ට පෙන්නන්න.